මේ සූරිය මංගල්‍යයත් එක්ක. ඔබ නිකං හිතන්න අපි පුංචි කාලේ ඉඳන් අලුත් අවුරුද්දක් එනවා අද ඒ අවුරුද්ද ඒ විදියට අපිට දකින්න නෑ. ඒක තමයි ලෝක ස්වභාවය. දැන් බොහෝ දෙනෙක් එක කතා කරනකොට බලන්න අනේ ඒ කාලේ අපි පුංචි කාලේ තිබිච්ච අවුරුදු කොච්චර ලස්සනද. ඒ කාලේ ගම්වල කොච්චර ලස්සනද අපි මාසයක් දෙකක් තියලා අවුරුදු වලට සූදානම් වෙන්නේ. ওই වගේ කතාව බොහෝන තරම් අහනවා. බොහෝ දෙනෙක් එක කතා කරාට පස්සේ ගෙවල් සුද්ධ පවිත්‍ර කරලා තීන්ත ගාලා අඩුම ගානේ දුප්පත් කෙනා ගොම මැටි ටිකක් හරි ගෙදර ගාලා අලුතෙන් පොල්ලතු ටිකක් හරි වහලට සෙවිලි කරගෙන කොහොම හරි මාසයක් දෙකක් කීයක් හරි ඉතුරු කරගෙන සූදානම් වෙනවා ළමයින්ට අලුත් ඇඳුමක් අරන් දෙන්න. තමන් අලුත් ඇඳුමක් අඳින්න. හැම ගෙදරකම මොකක් හෝ අඩු ගානේ කැවිලි පෙවිලි ටිකක් සකස් කරලා එහෙම නැතත් අපේ සංස්කෘතිය තුළ තිබුණා බෙදා හදාගෙන සහයෝගයේ තමන් කැවිලි පිඟානක් අරගෙන අසල්වැසියන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ගමක එකට ජීවත් වෙනකොට මිනිස්සු අතර ඊරිසියාව, වෛරය, කුහකකම් තව කෙනෙක් දියුණු වෙනවට කැමති නෑ. පවුල් ආරවුල් තියෙන්න පුළුවන්. අවුරුදු ගණන් ඇදි යන ඉඩ කඩම් ප්‍රශ්න නඩුහබ. හැබැයි බොහෝ දෙනෙක් අවුරුද්දක් එනකොට ඒ ඔක්කොම පැත්තක තියලා ඒ අයට අක්කේ නංගියේ මල්ලියේ කියලා බොහොම සහයෝගයෙන් ආදරෙන් කතා බහ කරලා කැවිලි ටිකක් ගෙදරකට කැවුම් පිගාන කිරිබත් ටිකක් අරගෙන යනවා. සමහර අය ඇඳුමක් පැළඳුමක් පොඩි දරුවෝ ඉන්නවා නම් තමන්ගේ දරුවට ඇඳුමක් ගනිද්දී තමන්ගේ ගෙවල් ළඟ ඉන්න දුප්පත් කෙනෙකුට ඇඳුමක් අරන් දෙනවා. අන්න අපි අවුරුද්දක් ධර්මානුකූලව මේ සූර්ය මංගල්‍යයේද නැකද්ද මේ යන සංස්කෘතික දේවල් අපි ධර්මයේ තුලින් අපි ඒකට ධර්මානුකූල අර්ථකථනයක් එක්ක පිනක් කුසලයක් රැස් වෙන විදිහට අපි ඒක අර්ථවත් කරගන්නේ කොහොමද? අපිට පුළුවන් මේ ලැබුණා වසරේ අවුරුදු සමරනවා තියා ඇඳුමක් ගන්න විදිහක් නැතුව කිරිබත් ටිකක් හදා ගන්න විදිහක් නැතුව ඉන්න ගෙවල් වලට ඔබේ දරුවට අලුත් ඇඳුමක් ගන්නකොට ඒ දරුවෙකුට ඇඳුමක් අරන් දෙන්න. ආහාර ටිකක් දෙන්න. ඒ කැවුම් කිරිබත් ටිකක් ඔබේ ගමේ ඉන්න දුප්පත් අසරණ කෙනෙකුට ඒ පවුල් වලට ඔබ ගිහිල්ලා ඒ අයට සීනහාවක් ඇති වෙන විදියට ඒ දරුවෙකුට ඇඳුමක් අරන් දෙන්න, කෑම බීම ටික දෙන්න, ඔවුන්ට උදව් කරන්න. ඒතකොට කාටද කියන්න බුල ඒක සුදුසු නෑ, ඒක බෞද්ධක් නෙමෙයි, ඒව හරියන්නේ. පින්වතුනි, සතෙකුට දුන්නත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක්. කාට හරි කෙනෙකුට ඇඳුමක්, ආහාර ටිකක්, උදව්වක්, උපකාරයක්, දානයක් දෙනවා නම් ඒකේ ආනිසංස ආත්ම 100 ගණන් විපාක දෙන ආනිසංස බුදුහාඳුරෝ දක්ඛිනා විභංග සූත්‍රෙ පෙන්වන්නේ. එතකොට අපි දැන් මේ සූර්ය මංගල්‍ය මේ අවුරුදු ඔබ හිතන්න මේ 2024 මේ වර්ෂය තුල අපි පහුගිය අවුරුදු කිහිපෙම අපිට මේ රටේ 2019 වගේ ඉඳන් කොරෝනා වසංගතයත් එක්ක අවුරුදු දෙකමාරක් අපි උදකලා කිරීම, ඇඳිරි නීතිය, ඊළඟට රටේ එක එක ප්‍රදේශවල ඇතිවෙච්ච මේ වසංගත උවදුරු මේවත් එක්ක අපිට අවුරුදු කියන එක ඔබට දැන් මතකත් නැතුව ඇති. සමහරවිට කොහොමත් ඕන දෙයක් අවුරුද්දක් විතර යනකොට ඔක්කොම අමතක වෙනවනේ. කොරෝනා කාලේ අපිට මෙහෙම හිටියා කියලා බොහෝ දෙනෙකුට අමතකයි. ඊළඟට රටේ ඇතිවෙච්ච අරගල කාල හිතන් බය, තැති ගැනීම, මිනිස්සුන්ගේ ද්වේෂය, වෛරය, කේන්තිය. එතකොට මේ වගේ අවුරුදු 2-3ක් ගෙවිලා ගිය අවුරුදු වලත් ටිකක් අමාරුයි මිනිස්සුන්ට. එතකොට මේ අවුරුදු වලත් අමාරුයි. කාට මේ ලෝකේ හැමදාම අපි හිතන විදිහට අපිට අපි කියනවා තමයි වචනෙන් බතින් බුලතින් සරු වෙන්න, කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න. ඔය කිව්වට අපි මේ යන්නේ මේ ලෝකයේ තුල එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව 10ක් ප්‍රශ්න අලුතෙන් හටගන්න. මේක තමයි ලෝකේ ස්වභාවය. අපි ජීවත් වෙන්නේ අනිත්‍ය ලෝකයක. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඉපදීමම දුකක්, වයසට යාම දුකක්, ලෙඩවීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, කැමති දේ නොලැබීම දුකක්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් හකුලවලා ගත්තොත් මේ පංච උපාදාන, මේ දරාගෙන ඉන්න කය, ආයතන 6කින් යුක්ත මේ මුළු ශරීරෙම දුකක්. ඔක අලුත් ඇඳුමක් ඇඳුවා කියලාවත්,
නැගතට ස්නානය කරා කියලවත් වෙලාවට වැඩැල්ලුව කියලවත් අපිට මේ දුකක් කියල බුදු හාමුදුරුව පෙන්න්නපු ආරය සත්‍යය කණපිට හරෝල නෑ අද ඉඳං කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා අද ඉඳං බතුයින් බුලතින් සියල්ල සරුවෙනවා අද ඉඳම් මේක සැපක් වෙන්නේ මේක තමයි ලෝක ස්වභාවේ ඒක යථාර්ථය ඒ යථාර්ථය ඒ පරමාර්ථ ධර්මය අපි දැනගෙන තේරුම් අරගෙන අපි සම්මුතිය තුළ ජීවත්වෙනවා සම්මුති ලෝකේ සම්මුති ලෝකෙ අපිට යුතුකං වගකීම් බැඳීම් නෑදෑ ඥාතිකං සමාජ ජීවත්වෙනකොට ඇතිවන සංස්කෘතික දේවල් තකොට මේවා පටලගන්න යන්න එපා ඒවට ගෞරව කරන්න ඒවා එක්ක ජීවත්වෙන්න ඒකට ධර්මානුකුල ප්‍රවේශයක් දේ දැන් අපි සූරිය වන්දනාව ගැන ගත්තොත් කෙනෙකුට එක පාරටම අන්තගාමීව මේ දිහා බලන කෙනෙක් එක පාටම කියන්න පුළුවන් අපි තුනුරුවන් ඇරෙන්න කාටවත් වඳින්නේ අපි තුනුරුවන්ට විතරයි ඔය නැකත් සැමරුවත් ඕක මිත්‍යා දෘෂ්ටියට වැටෙන තිසරණේ නැතිවෙන එතකොට මේ වගේ අදහස් සමාජයට එක පාරට දානයි ඉන්න